21 වන සියවසේ යුද භූමිය බිම පමණක් සීමා නොවේ. අහසේ බලය ඇති රට තමයි ලෝකය පාලනය කරන රට. ඒ නිසාම ලෝකයේ බලවත් රටවල් තමන්ගේ විද්‍යාත්මක බුද්ධිය, ඉංජිනේරු හැකියාවන් සහ ආරක්ෂක අවශ්‍යතා එකට එක් කර අතිශයින් බලවත් යුද ගුවන් යාන නිර්මාණය කළා. ඒ අතරින් මෙතෙක් ලෝකයේ දැකපු බලවත්ම යුද ගුවන් යාන 5ක් ගැන මේ කතාව. 1997 වසරේදී ඇමරිකා එක්සත් ජනපදය ලෝකයට හඳුන්වා දුන්නේ F-22 රැප්ටර් නම් යුද ගුවන් යානය. ලොක්හීඩ් මාර්ටින් සමාගම විසින් නිර්මාණය කළ මේ ගුවන් යානය ලෝකයේ පළමු 5 වන පරම්පරාවේ ස්ටෙල්ත් ෆයිටර් ජෙට් එක ලෙස ඉතිහාසයට එක්ුණා. රේඩාර් වලට නොපෙනෙන හැකියාව, අධික වේගයෙන් ඉන්ධන වැඩි වශයෙන් භාවිත නුගර පියාසර කිරීම, සුපර් ක්‍රූස් සහ ඉතා නවීන පරිගණක පද්ධති මෙහි විශේෂත්වයයි. F-22 එක තුල AIM-120 AMRAAM සහ AIM-9 සයිඩ්වයින්ඩර් මිසයිල සංගවාගෙන යා හැකි අතර 20 මිලිමීටර් M61A2 වල්කන් තුවක්කුවද ඊට සවි කරලා තියෙනවා. ගුවන් යුද්ධයට මෙය අදත් ලෝකයේ හොඳම යුද ගුවන් යානයක් ලෙස සැලකේ. F-22 එකෙන් පසුව 2006 වසරේදී ඇමරිකාව තවත් නව අදහසක් ලෝකයට ගෙනාවා. ඒ තමයි F-35 Lightning II. මෙය සරල ෆයිටර් ජෙට් එකක් නොවේ, ඉලෙක්ට්‍රොනිකල් යුද මධ්‍යස්ථානයක් වගේ ගුවන් යානයක්. ස්ටෙල්ත් හැකියාව, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, සෙන්සර් ෆියුෂන් සහ නෙට්වර්ක් වෝර්ෆෙයාර් යන නවීන තාක්ෂණ එකට එක් වූ මේ යානය ගුවන්, භූමිය සහ නාවික යුද්ධ සඳහා භාවිත කළ හැකිය. F-35 එක AIM-120, AIM-9X මිසයිල, JDAM බෝම්බ සහ 25 මිලිමීටර් GAU-22A තුවක්කුවෙන් සන්නද්ධයි. එකම යානයකින් බහුකාර්ය යුද මෙහෙයුම් කළ හැකි වීමයි මෙහි විශේෂම බලය. ඒ අතරතුර ඇමරිකාවට ප්‍රතිවිරුද්ධව රුසියාව තමන්ගේ බලය අහසට ගෙන යාමට කටයුතු කළා. 2010 වසරේදී රුසියාව නිර්මාණය කළේ සුකෝයි Su-57 යුද ගුවන් යානය. මේ යානයේ ස්ටෙල්ත් හැකියාවත් අතිශයින් හැරවිය හැකි සුපර් මැනියුවරබිලිටි හැකියාවත් එකට ගෙනාවා. ට්‍රස්ට් වෙක්ටරින් තාක්ෂණය නිසා Su-57 එකට අහසේ අසාමාන්‍ය චලනයන් කළ හැකිය. R-77 සහ R-74 මිසයිල, 30 මිලිමීටර් GSH-31 තුවක්කුව මෙහි ප්‍රධාන ආයුධ. විශේෂයෙන්ම සමීප දුර යුද්ධයේදී මෙය අතිශයින් භයානක ගුවන් යානයක්. එම කාලය වන විට ආසියාවේ නව බලයක් ලෙස චීනය නිර්මාණය කළ නවීනතම යුද ගුවන් යානයක් වන චෙන්ඩු J-20 ගැනයි. J-20 අනු චීන ගුවන් හමුදාව භාවිත කරන 5 වන පරම්පරාවේ ස්ටෙල්ත් ෆයිටර් ජෙට් එකක්. මේ මුලින්ම මහජනතාවට හඳුන්වා දුන්නේ 2011 වසරේදීය. මෙම ගුවන් යානයේ ප්‍රධාන විශේෂත්වය වන්නේ රේඩාර් වලට අල්ලගන්න අමාරු වීමයි. ස්ටෙල්ත් තාක්ෂණය නිසා එය සතුරු රේඩාර් පද්ධතිවලට අඩු ලෙස පෙනේ. එමෙන්ම දිගුදුරක් ඉතා වේගයෙන් පියාසර කිරීමටත් නවීන සංවේදක හා පරිගණක පද්ධති භාවිත කිරීමටත් J-20ට හැකියාව ඇත. J-20 බොහෝ විට චීනයේ ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා භාවිත වේ. මෙය ඇමරිකාවේ F-22 සහ F-35 වැනි ගුවන් යානා සමග සසඳා බැලන අතර චීනයේ තාක්ෂණික ප්‍රගතිය පෙන්වන වැදගත් සංකේතයක් ලෙසත් සැලකේ. ඒ නිසා චෙන්ඩු J-20 අනු නවීන ගුවන් යුද තාක්ෂණයේ වැදගත් පියවරක් ලෙස අපට හඳුන්වා දිය හැකිය. ඇමරිකා එක්සත් ජනපදය නිර්මාණය කළ බලවත් යුද ගුවන් යානයක් වන F-15EX Eagle II ගැනයි. F-15EX යනු ප්‍රසිද්ධ F-15 Eagle ගුවන් යානයේ නවතම සහ අති නවීන සංස්කරණයයි. මෙම ගුවන් යානයේ විශේෂත්වය වන්නේ එහි විශාල ආයුධ දරන හැකියාවයි. එය එකවර මිසයිල සහ බෝම්බ 20කට ආසන්න ප්‍රමාණයක් රැගෙන යා හැකිය. එනෙන්ම ඉතා ශක්තිමත් එන්ජින් දෙකක් නිසා අතිශය වේගයෙන් සහ ඉහළ උසින් පියාසර කිරීමට F-15EXට හැකියාව ඇත. F-15EX හි නවීන රේඩාර් පද්ධති, ඩිජිටල් පාලන පද්ධති සහ නවීන sannivedana තාක්ෂණය අන්තර්ගත වේ. එය ස්ටෙල්ත් ෆයිටර් ජෙට් එකක් නොවුනත් එහි බලය, විශ්වාසනීයත්වය සහ දීර්ඝ සේවා කාලය නිසා අදටත් ඉතා වැදගත් ගුවන් යානයක් වේ. ඒ නිසා F-15EX Eagle II යනු නව සහ පැරණි තාක්ෂණ එකට එක්කල ඉතා බලවත් ගුවන් යුද තාක්ෂණයක් ලෙස හඳුන්වා දිය හැකිය.
මෙම වීඩියෝව හොඳයි නම් අපගේ channel subscribe කර ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා all click කරලා අපගේ තවත් වටිනා videos නරඹන්න.